සුබ දවසක් වේවා යාළුවනේ ඕගොල්ලෝ ඔක්කොටම මදාරාස් ලයිෆ් vlog මගේ YouTube channel එකට ඕගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. අද උදේ පාන්දරම නැගිට්ටා. අද වැඩ ගොඩක් තියෙන දවසක්. මුලින්ම බුදුරජාණන් වහන්සේට නූඩල්ස්, උණු පැන්, සිසිල් පැන්, කිරි, මල්, පහන්, හඳුන් කූරු පූජා කළා. ඊට පස්සේ සීනි සම්බරයක් හදන්න තිබ්බා. සීනි සම්බරට අවශ්‍ය ලූණු ටික සුද්ධ කරගත්තා. හෙට සිරිරහල් ත්‍රිපිටක ධර්මායතනයේ කඨින චීවර පින්කමේ හීල් දානය. එම හීල් දානය සඳහා තමයි අපි මේ සීනි සම්බරය හදන්නේ. ඒ වගේම මගේ හිතවත් යාළුවෝ අක්කලා දෙන්නෙක් එම දානය සඳහා ඇපල් සහ අඹ බාරගෙන තිබ්බා. අපි දෙන්නා මේ ධර්මායතනට යනකොටත් විශාල දායක පිරිසක් පැමිණිලා වැඩවල නිරත වෙමින් තමයි හිටියේ. විරාජනාමකර අක්කයි, චන්දි ජයසේකර අක්කයි සතියන්තේ නිවෙස්වල නොහිටියත් පළතුරු සපයා දීමෙන් උදව් උපකාර කළා. ඔබ දෙපළට ගොඩක්ම පිං සිදු වේවා කියන්න ඕනේ. එම පළතුරු ටික පොඩි හාමුදුරන්ට බාර දීලා හස්බන්ඩුයි මමයි තව බඩු වගේක් ගන්න තියෙන නිසා ග්ලෝ මාකේකට ගියා. අද ඔක්තෝබර් 11 වෙනිදා සෑම මාසයකම 11 වෙනිදාට ශාසන වර්ධනාරාමේ මල් පූජා පවත්වන්නේ මමයි හස්බන්ඩ්ගේ මල්ලිගේ වයිෆුයි. අද ශනිදා දිනයක් නිසා ශාසන වර්ධනාරාමේ අෂ්ටපාණ වලින් සමන්විත වූ විශේෂ පූජාවක් සිදු කරන ලබනවා. එම අෂ්ටපාණ ගිලන්පස පූජාවට අවශ්‍ය අෂ්ටපාණ පැකට් 2යි, ඕලුවට, ප්ලම්ස්, දියුල්, ග්‍රේප්ස් මිලදී ගත්තා. කාමරංගා අපේ වත්තේ ගහෙන් තමයි කඩාගත්තේ. මේ පූජාවට අවශ්‍ය කෙසෙලුයි, අඹයි, දිලිනී, රංජනී අක්කයි මට සපයලා දුන්නා. ඊට අමතරව නෙළුම් මලුත් අපි මිලදී ගත්තා. දිලානි අක්කයි, දියුල්ග පුතා ඇතුළු අපේ හිතවත් ඥාති පිරිස මේ සඳහා දායක වුණා. මේ අෂ්ටපාණ ගිලන්පස පැකට් ඇඳීමෙන් මේ පූජාව සඳහා උදව් උපකාර කර සියලුවතෙන්ටිට ගොඩක්ම පින් සිදු වේවා කියන්න ඕනේ. ඒ වගේම අෂ්ටපාණ ගිලන්පස පූජාව සඳහා පළතුරු බ්ලෙන්ඩ් කළා. අෂ්ටපාණ ගිලන්පස පූජාව සකස් කර ගැනීමට අපිට උදව් උපකාර කළ ශ්‍රියානි මහත්මියටත් ගොඩක්ම පින් සිදු වේවා කියන්න ඕනේ. ඒ වගේම මේ පූජාවට උදව් උපකාර කර නන්නාවරින් සහභාගී වූ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අෂ්ටපාණ ගිලන්පස පූජාවෙන් පස්සේ රාත්‍රී 7ට ස්වාමින් වහන්සේ නමක් වඩම්මලා ධර්ම දේශනාවක් සිදු කරන ලබනවා. පොතානේ හාමුදුරුවෝ තමයි වඩින්නේ ධර්ම දේශනාවට. මෙවැනි අෂ්ටපාණ ගිලන්පස සහිත වූ විශේෂ පූජාවක් තනියෙන් නම් කරන්න බෑ. මේකට විශාල පිරිසක් දායකත්වය දැක්වුවා, උදව් උපකාර කළා. මේ අෂ්ටපාණ සහිත ගිලන්පස පූජාව චෛත්‍යයට
බෝධීන් වහන්සේට, බුද්ධ මන්දිරයට, ධාතු මන්දිරයට සහ යශෝදරා පිළිරුව සහිත කුටියට පූජා කළා. Saranam gacchami dutiyampi dhammam saranam සුදසිංහ මහත්මිය ඒ වගේම නදීරා හේමමාලී මහත්මිය කියන ඒ පවුල් දෙකේ පින්නතුන් විසින් මේ පූජාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා. ඒ පවුල් දෙකේ සියලු දෙනාට ආශිර්වාද ප්‍රාර්ථනා කරලා නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පවුල් වලින් මියගිය සියලුම ඥාතීන්ට මව්පියන් ඇතුළු ඥාතීන්ට සියලා ආච්චිලා ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සාර්ථක කරගන්නට ඒ වගේම රාත්‍රී 4 පැවැත්වෙන ධර්මදේශනාව සඳහා කොතානේ හාමුදුරුවෝ වැඩම කරන ආකාරය තමයි දැන් මේ ඕගොල්ලන්ට පේන්නේ. හස්බන්ඩ්ගේ අක්කා නැති වෙලා මාසයක් වෙනවා. අපි ඒ වෙනුවෙන් හස්බන්ඩ්ගේ අක්කගේ පුතයි අපේ ඥාති ටික එකතු වෙලා ධර්මදේශනාවෙන් පස්සේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න ආපු කට්ටියට සංග්‍රහයක් ලෑස්ති කළා. ඒ සංග්‍රහය සඳහා චොක්ලට් ක්‍රීම් බිස්කට් පෙට්ටියක් චන්ද්‍රිකා අක්කා අපිට ලබලා දුන්නා. චන්ද්‍රිකා අක්කටයි ගෙදර ඔක්කොටමයි නිදුක් නිරෝගී සුවය දීර්ඝ සම්පන්නිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චන්ද්‍රිකා අක්කගේ මියගිය අම්මටත් පින් අනුමෝදන් කරනවා. දැන් මේ මමයි හස්බන්ඩ්ුයි යන්නේ සිරිරහල් ත්‍රිපිටක ධර්මායතනයේ ධර්මදේශනාවක් තියෙනවා. ඒ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න අපි දෙන්නම යන්නේ. ධර්මදේශනාව පටන් අරන් දැන් ටිකක් වෙලා වෙනවා. දැන් රාත්‍රී 8ට විතර කිට්ටුයි. අපි දෙන්න ශාසනවර්ධනාරාමේ පින්කම් වලට සහභාගී වෙලා තමයි සිරිරහල් ත්‍රිපිටක ධර්මායතනයට ගියේ. ඒකයි අපිට ටිකක් පරක්කුනේ. සිවුරු 5ක් විතර පින්කමට එක පරිස්කාර පූජා කරන අතරතුරේ මම මේ පුණ්‍ය අනුමෝදනාව සිද්ධ කරනවා. දේශනාව සිද්ධ කරන්න යෙදුනේ මාතලේ දොඩම්දෙනිය සුගතනන්ද විහාරය ජපානයේ කුජි සුගත සෙනසුන කනගාවා සුගත භාවනා මධ්‍යස්ථානයේ යන විහාරස්ත්‍රයාධිපති මහරගම මහමේඝාරාමාධිකාරී මහා විහාර වංශික ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ
අරියවංශ සද්ධම්ම යුක්තික පාර්ශවයේ ජපානයේ ප්‍රධාන සංඝ නායක දුරන්දර අති ගෞරවනීය ශාස්ත්‍රවේදී අපේ කල්යාණ මිත්‍ර ගුරු නිකලවේ සුදම්ම පින්වත් නායක හඳුරන් වහන්සේ පාරොත් වෙනිදා කාලය තුල උන්වහන්සේ වැඩින්න බිම මහරගම මහමීගාරාමය වසර 21ක් මම පන්සලේ සම්පන්න වන්දනවා නායකහරු වඩින්න හැම අවස්ථාවකදී මුහුණගෙන යනවා කතා බස් කරනවා ඉතින් දීප සැරයක්ම පුරා තවත් මෙවැනි වීඩියෝ එකකින් ළඟදීම ඔයගොල්ලෝ හම්බෙන්නේ නම් හැමදාම වගේ මාව ඉන්නවට මාව නරඹනවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි.